මහියංගනය, නාගදීපය, කැලණිය මේ ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ජනමතවාදයක් තියෙනවා. ඒ වගේම ඒ ස්ථානයන්ට වැඩම කිරීමෙන් අනතුරුව තව තවත් ස්ථාන පූජනීයත්වයට පත් කළා කියලා ජනතා විශ්වාසයක් පදනම් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව. පුරාවිද්‍යා සාධක සහිතද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය? ඔව් කියන්න ඕනේ. ඒකට උත්තරේ මෙන්න මෙහෙම දුන්නාම හරි ලංකාව අපි පැත්තකින් තියමු. අඩු ගානේ බුදුන් වහන්සේ නර්මදා නදියෙන් මේ පැත්තට, ඒ කියන්නේ දකුණු ඉන්දියාවට වත් අඩු ගානේ වැඩම කරපු බවට කිසිදු පුරාවිද්‍යාත්මක තොරතුරක් අපිට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ වැඩම කරලා තියෙන ප්‍රදේශ හැටියට අපිට ලැබෙන තොරතුරු ටික හම්බ වෙන්නේ සාහිත්‍ය මූලාශ්‍රවල හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල උතුරු ඉන්දියාවේ සීමා සහිත ප්‍රදේශයක් තුල. ඉතා පොඩි ප්‍රදේශයක, තාපේක්ෂව පොඩි ප්‍රදේශයක තමයි උන්වහන්සේ හැසිරලා තියෙන්නේ. චරණය කරලා තියෙන්නේ, ගමන් කරලා තියෙන්නේ. දකුණු ඉන්දියාවටවත් අඩු ගානේ වැඩලා නැහැ. ඒ නිසා ලංකාව ගැන දැනට තියෙන තොරතුරු අනුව කතා කරන්න එකේ තේරුමක් නැහැ. ශ්‍රී ලංකාවට බුදුන් වහන්සේ වැඩම කළ බවට සාහිත්‍ය මූලාශ්‍රවල තමයි තියෙන්නේ. ඒවා පසු කාලීනව ලියවුණු කෘති. ඒතර උදාහරණයක් හැටියට එහෙම මහා වංශය අපි දීප වංශය කියන්නකෝ, ක්‍රිස්තු වර්ෂ 5 4 සියවස් කියන්නකෝ මේ ලියවෙන්නේ. ඒතර බුදුන් වහන්සේ වැඩ සිටියේ ක්‍රිස්තු පූර්ව 6නේ. එතකොට මහා වංශය ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5. ක්‍රිස්තු පූර්ව 6 තමයි බුදුන් වහන්සේ ජීවමානව හිටියේ. ඒ කියන්නේ උන්වහන්සේ වැඩියයි කියලා මහා වංශය ලියන්නේ අවුරුදු 1100ක් ගියාට පස්සේ. එතකොට අන්තර්ගතයේ ඇතුළත් වීම, සාවද්‍ය තොරතුරු ඇතුළත් වීමට තියෙන ඉඩ ඉතාමත්ම වැඩි. ඒ නිසා අපි සාහිත්‍ය මූලාශ්‍ර කෙරෙහි තරම් විශ්වාසයක් තියන්නේ නැහැ. අපි තියන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. කියන්නේ කැණීම් තුලින් ලැබෙන සාධක. ඒවා කිසිසේත්ම ඊළඟට සෙල්ලිපි සාධක. ඒවා අදාළ කාලෙටම අදාළ ඒවා තමයි ඒවා. එහෙම ඒවා බුදුන් වැඩි බවට තොරතුරු හම්බෙන ඒවා කිසිවක් අපිට සෙල්ලිපිවලවත් ඒ වගේම කැණීම් තුලින් ලැබෙන බිල්ඩින් ගොඩනැගිලිවත් අපිට හමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට ඒක පුරාවිද්‍යාඥයෝ හැටියට අපි තියලා තියෙනවා. ඒක ඉදිරි පර්යේෂණ වලින් ඔප්පු කළ යුතු කරුණක් හැටියට. හැබැයි මම එකක් කියන්න ඕනේ. බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියලා කියන එකකින් ඇති වෙන ලාභෙකුත් නැහැ. උන්වහන්සේ වැඩියාය කියලා හිතන් කියන එක හානියකුත් නැහැ. අනවශ්‍ය මේකෙන් ලොකු මං කියන්නේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ විශ්වාසයට අදාළව ඒක පවත්වාගෙන යාම ගැටලුවක් නෙමෙයි. නමුත් අපි ශාස්ත්‍රීය විෂයක් අදාරන පුරාවිද්‍යාව ශාස්ත්‍රීය විෂයක් අදාරන අය හැටියට මට කියන්න බෑ බොරුවක්, අසත්‍යයක්, ඔව් වැඩියයි කියලා. දැනට තින් තොරතුරු අනුව එහෙම වැඩපු බවට කිසිදු සාක්ෂියක් පුරාවිද්‍යාත්මකව හමුවන්නේ නැහැ. ඉදිරියේදී හමුවනවා ඇත, නොවන්නත් ඇත. ඒ ඕන එකක් වෙන්න පුළුවන්. අපි එහෙම අදහසින් බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බන්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ බනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ ඇල මහේ සිට නිදහස ඉල්ලන පිපි වැනි ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුදගිනි දැල් නැගුණා
පායන්වී ජාතික ආලෙන් කොස් කොටනා කඩුමුව තියලා අප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැටි ගහලා කන්දෙගෙදර දුප්පත් නෑදැයින් පෙරමුණකට රැස්වන සද්දේ කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ සිංහල දරුවන් උඩවිසි කරලා අමුණයි බයිනෙත් තුවේ ඉබ්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාරසෙනග මැද යම යුද්දේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපුහිස් අට ඉස්බෙට් විසිබී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බන්දක් ගෙවන්ද වේවිද නුදුරු දිනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ බනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ